යෞවනයන්, සමාජ මාධ්‍ය සහ මානසික සෞඛ්‍ය මේ තුල අතර තියෙන සම්බන්ධය ඇත්තටම ටිකක් සංකීර්ණයි. ඉතින් විශේෂඥ පර්යේෂණ ඇසුරෙන් අපි මේ මාතෘකාව ගැන ටිකක් ගැඹුරින් කරුණුකාරණා විමසලා බලමු. හරි, එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. දෙමව්පියන්, ගුරුවරු මේ හැමෝම අහන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. ඇත්තටම මේ මානසික සෞඛ්‍ය අර්බුදයට හේතුව සමාජ මාධ්‍යද? මේකට එකපාරටම උත්තරයක් දෙන්න කලින් මනෝවිද්‍යාඥ දේශක ජැක්ලින් නේසි කියන දේ පොඩ්ඩක් බලන්න. එයා කියන විදිහට ඔව් සමාජ මාධ්‍ය මේකට දායක වෙන්න ඇති. හැබැයි මේ වගේ ලොකු අර්බුදයක් එක දෙයක් නිසා විතරක් වෙන්න බෑ කියලා එයා කියනවා. ඒ කියන්නේ කෙලින්ම සමාජ මාධ්‍යයට ඇඟිල්ල දික් කරනවා වෙනුවට මේකට බලපාන අනිත් සියුම් කාරණා ගැන අපි හිතන්න ඕන. හරි. අපි මුලින්ම මේ කතාවේ දින හරිම වැදගත් සංගල්පයක් ගෙන බලමු. ඒ තමයි තිරය දිහා බලාගෙන ඉන්න වෙලාවයි ඒ වෙලාවට මොනවද කරන්න කියන එකයි අතර තියෙන වෙනස. පරිේශන වලින් හරිම පැහැදිලි. අපි තිර කාලය කියන සරල මිනුම විතරක් බලලා මදි කියන එක. හිතන්නකෝ පැය ගාණක් නිකම්ම ෆෝන් එකේ උඩ පහළ යන එකයි හොඳම යාළුවෙක් එක්ක වීඩියෝ කෝල් එකක් ගන්න එකයි කියන්නේ දෙකක් නේද? ඉතින් වැදගත්ම දේ තමයි ඒ වෙලාවට ඔන්ලයින් කරන්නේ මොනවද කියන එක. පර්යේෂකයෝ කියන විදිහට මෙතන ප්‍රධාන අවදානම් කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි අධික භාවිතය. ඒ කියන්නේ නිନ୍ଦ ව්‍යායාම gedara එක්ක කතා කරන එක වගේ වැදගත් දේවල් පවා මගහැරෙන තරමට ෆෝන් එකෙම ඉන්න එක. අනිත් එක තමයි සයිබර් හිරිහැර වගේ නරක හානිකර අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන එක. එතකොට අපි හැමෝම වගේ අහලා තියෙන ඩොපමයින් ඇබ්බැහිය කියන කතාව ඒක ඇත්තක්ද? දේශක නේසි මේක හරිම සරලව පැහැදිලි කරනවා. ඩොපමයින් කියන්නේ අපේ මොළයේ සාමාන්‍ය ක්‍රියාවලියක්. රසකෑමක් කනකොට හොඳ යාළුවෙක්ව හම්බුනාම වගේම සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී ඩොපමයින් නිකුත් වෙනවා. ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. ඒක තමයි මොළය වැඩ කරන විදිහ. ඉතින් සමාජ මාධ්‍ය කියන්නේ නරක දේවල්ම විතරක් තියෙන තැනක්ද? එහෙම නැත්නම් ඒකෙන් අපේ මනසට හොඳ දෙයක් වෙන්න බැරිද? මෑතකදී කරපු පර්යේෂණයකින් හෙළිවිණු පුදුම හිතන කාරණයක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ අධ්‍යයනයෙන් මැනලා බලන ප්‍රධානම සංකල්පය තමයි කෘතඥතාව. සරලවම කිව්වොත් අපි ජීවිතේ තියෙන හොඳ දේවල් සහ හොඳ මිනිස්සු ගැන හිතලා සතුටු වෙන්න තියෙන හැකියාව. ග්‍රේට්ෆුල් අධ්‍යයනයෙන් හම්බ වුණේ පුදුම හිතෙන දෙයක්. මේක සුළුපටු අධ්‍යයනයක් නෙවෙයි. උසස් පෙළ ළමයි 700කට වඩා යොදාගෙන මාස 15ක් තිස්සේ කරපු එකක්. ඒ නිසා මේකේ ප්‍රතිඵල හරිම වැදගත්. මෙන්න මේක තමයි මේ අධ්‍යයනයේ වැදගත්ම සහ පුදුමම සොයා ගැනීම. කෘතඥතාවම වැඩි වෙන්න බලපාන්නේ දවසකට කීපාරක් සෝෂල් මීඩියා ලොග් වෙනවද කියන එක නෙවෙයි. ඒකට බලපාන්නේ යාළුවන් එක්ක අර්ථවත් කතා බහ කරන්න සෝෂල් මීඩියා පාවිච්චි කරන එක. මෙතන තියෙන්නේ පුදුම චක්‍රයක්. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ යාළුවෝ ගැන සම්බන්ධතා ගැන අගය කරන තරමට ඒ සම්බන්ධතා තව ශක්තිමත් කරගන්න සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. එතකොට ඒ සම්බන්ධතා තවත් හොඳ වෙනවා, කෘතඥතාව තවත් වැඩි වෙනවා. ඒක හරියට උඩට යන සර්පිලයක් වගේ. හරි. එහෙනම් මේ ඔක්කොම කරුණුත් එක්ක දෙමව්පියෝ විදිහට ප්‍රායෝගිකව මොනවද කරන්න පුළුවන්? අපි ඒ ගැන කතා කරමු. විශේෂඥයන් කියන හොඳම ක්‍රමය තමයි අධිකාරීවාදී දෙමාපිය විලාසය. මේකේ තේරම දරුවන්ට තදින් නීති දාන එක විතරක් නෙවෙයි. ඒකෙන් කියන්නේ දරුවාට ආදරය උණුසුම දෙන ගමන්ම ගෙදරට පැහැදිලි නීති පද්ධතියක් හදන එක. මේ සංඛ්‍යාලේඛනයේ දිහා බලන්නකෝ. ඇමරිකාවේ යෞවනයන්ගෙන් 95ක් පාවිච්චි කටටම ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවලු. ඉතින් දරුවෙකුට පළවෙනි ෆෝන් එක දෙනකොට ඒ ගැන හොඳ සැලැස්මක් තියෙන්න ඕන කියන එක කොච්චර පැහැදිලිද? ඉතින් දරුවෙකුට ෆෝන් එකක් දෙන්න කලින් දේශක නේසි කියන මේ සරල කාරණා 4 ගැන හිතන්න. ඒ තමයි වගකීම, නීති, අවදානම් සහ හේතු. මේවට පැහැදිලි උත්තර තියනවද කියලා බලන්න ඕන. මෙන්න ගෙදරකට හදාගන්න පුණුවන් මූලික නීති ටිකක්. උදාහරණයක් විදිහට රැට නිදාගන්න කාමරවලට ෆෝන් ගේන එක තහනම් කරන එක. මේක දරුවන්ගේ නිින්දට කොච්චර වැදගත්ද? ඒ වගේම කෑම කන වෙලාවට ෆෝන් පැත්තකින් තියමු කියන නීතිය. මේ වගේ සරල නීති මුල ඉඳන්ම හදාගන්න එක තමයි හොඳම දේ. අවසාන වශයෙන් අපි මේ දිහා බලන්න ඕන බිත්ති ගොඩනගන එකක් විදිහට නෙවෙයි. ඒ වෙනුවට දරුවන්ට අවශ්‍ය කරන කුසලතා ගොඩනගන අවස්ථාවක් විදිහටයි ඇමරිකානු මනෝවිද්‍යා සංගමය කියන දේ හරිම වැදගත්. වාහනයක් පදින්න ඉගෙන ගන්නවා වගේ සෝෂල් මීඩියා ලෝකෙට යන්න කලිනුත් ඒ ගැන ඉගෙන ගන්න ඕන. ඒකට පුහුණුවක් අවශ්‍යයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක. අපේ අරමුණ වෙන්න ඕන තාක්ෂණියත් එක්ක යුද්ධ කරන එක නෙවෙයි. අපේ අරමුණ වෙන්න ඕන ශක්තිමත් පෞල් සම්බන්ධතා හදන ගමන් මේ ඔන්ලයින් සහ ඔෆ්ලයින් ලෝක දෙකේම හොඳින් ජීවත් වෙන්න දරුවන්ට අවශ්‍ය කුසලතා ලබා දෙන එක.
ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ ගැඹුරෙන් හිතන්න දෙයක් හිතුරු කරලා. තාක්ෂණය දරුවන්ව පාලනය කරනව වෙනුවට තාක්ෂණය පාලනය කරන්න පුළුවන් දරුවන් පරම්පලාවක් අපි හදන්නේ කොහොමද?